අයිබෝවන් ඉතින් මේ 2025 වසරේ අවසානයේට ඇවිල්ලා ඉන්න මොහොතේදී අපි 2026ට නව ආරම්භයක් ගන්න යන්නේ. ඔන්න එහෙනම් දරුවනේ හැමෝටම මේ කතා කරන්නේ ඉංග්‍රීසි මීඩියම් මැත් සබ්ජෙක්ට් එක ගැන. අපි ගිය අවුරුද්දේදී එහෙම නැත්නම් මේ 2025 වසරේදී හොඳට වැඩ කළා. ළමයින්ව third term එක සඳහා උපරිමයෙන් සූදානම් කළා. 100% ගන්න මට්ටමට දරුවෝ සූදානම් කරලා තිබුණේ. ඉතින් ඒක සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් කරගෙන ගියා. ඉතින් ඒ විදිහටම ඒ වැඩපිළිවෙලම තවදුරටත් වැඩි දියුණු කරලා 2026 වසරට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන්ට ඉංග්‍රීසි මීඩියම් මැත් සබ්ජෙක්ට් එකත් එක්ක මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ජනවාරි කවදද? ජනවාරි 1 වෙනිදා ඉඳලා අපි ආරම්භ කරනවා නව වසර සඳහා පන්ති. ඉතින් ඔයාලගේ අතර ඉන්නවා නම් දුර්වල මට්ටමක ඉන්නවා කියලා හිතන දරුවෝ එයාලට වගේම උපරිමයෙන් වැඩ කරන හොඳ ලකුණු මට්ටමක ඉන්න දරුවන් දක්වා සියලුම දෙනාට ගැළපෙන විදිහ වැඩපිළිවෙලක් තමයි අපි අරගෙන යන්නේ. ඉතින් මගේ පන්තිය ඇතුළේදී ඔයාලට ටියුට්ස් ලබා දෙනවා. පන්තිය ඇතුළේදී කෙටි ක්‍රම සාකච්ඡා වෙනවා. ඒ වගේම තමයි දරුවන්ගේ ලකුණු මට්ටම වැඩි දියුණු කරගන්න විශේෂ වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒත් එක්කම දෙමව්පියන් හා දරුවන් අතර උපරිම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපේ තියෙන ඉංග්‍රීසි මීඩියම් මේ මැත්ස් ක්ලාස් එක ගෲප් ක්ලාසස් කියන කැටගරි එකේ. ඉතින් එතකොට ඉන්ඩිවිජුවලි කියන්නේ තනි දරුවාට වෙනමම අවධානය යොමු කරන විදිහ වැඩපිළිවෙලක් තමයි අපි අරගෙන යන්නේ. ඉතින් මේ විශේෂ වැඩපිළිවෙල වල එක්ක ඒ වගේම තමයි වාර විභාග සඳහා විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා තියරි කොටස් ආවරණය කරලා. ඉතින් මේ විශේෂ වැඩපිළිවෙල වල ටිකත් එක්ක ඔයාලව උපරිම තැනකට ගෙනියන්න අපි සූදානම් වෙලා ඉන්නේ 2026 වසරට. ඉතින් දරුවෝ හැමෝටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පහත සඳහන් කරලා තියෙන WhatsApp අංකයට ඔයාලට කෙටි පණිවිඩයක් යොමු කරලා නැත්නම් ඇමතුමක් ලබාගෙන අපෙන් සියලුම විස්තර කාලසටහන් පිළිබඳව විස්තර ඒ හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පහළ සඳහන් කරලා තියෙන WhatsApp link එක මගින් අපේ group වලට ඔයාලට සම්බන්ධ වීමට පුළුවන්. ආකාර දෙකකින් පුළුවන් ඔයාලගේ විස්තර ලබා දීලා ඒ වගේම link එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ මේ පහළ තියෙන අංකයට ඔයාලගේ සියලුම ඇමතුම් සහ අදුරකථන WhatsApp message ලබා දෙන්න. ඉතින් අපි දරුවනේ අලුත් අවුරුද්ද 2026 වසරට හම්බ වෙමු. ජනවාරි 1 වෙනිදා ඉඳලා ඔන්න එහෙනම් ඒ හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.